සුබ දවසක් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට Theory of Everything. ඒ කියන්නේ ඕනම දෙයක හරිම පැත්ත. කතා කරන YouTube channel එක හරිම දේ හරිම විදිහට තේරුම් අරන් හරිම දේ කරලා සාර්ථක වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන එක තමයි මේ YouTube channel එකේදී සිද්ධ වෙන්නේ. තව කාරණයක් තමයි මේ YouTube channel එකේ බලාපොරොත්තු තමයි අපි දන්න දේවල්. අපි ඉගෙනගත්ත දේවල් සමාජගත කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත යම් තාක් දුරට නගා සිටවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒ තොරතුරු වලින් යම් කෙනෙක් පරිපූර්ණ වෙලා නම් ඒ ඇත්තෝ ඒක දැනගෙන නම් තේරුම් අරන් නම් ඒ අය වෙනුවෙන් නෙවෙයි. සියලු සම්පත් තමන් සතුව තියෙද්දි කරගන්න අපහසුතාවයක් තියෙනවා දැනුමින් තොර වෙලා. අනේ නිසා ඒ දැනුම බෙදා ගැනීම බලාපොරොත්තු තමයි මේ YouTube channel එකේදී තියෙන්නේ. ඒ නිසා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි වගා කරපු බඩේරුව ගාවක් පිළිබඳ අපට මුණ දෙන්න සිදුවෙච්ච ගැටලුවක් සම්බන්ධයෙන් ඒ තොරතුරුවත් එක්ක බෙදා ගන්න තමයි අද දවසේ බලාපොරොත්තු. ඒ නිසා රැඳෙන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඔබට බොහෝ කරුණු එහිදී දැනගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි වගා කරපු බඩේරුව ගාවක්. මේ වගාවේ ඔබට පේනවා ඇති කීප වරක්ම සීසාලා දැටි නැගුල ආධාරයෙන් සියලු බිම් සකස් කරලා නිවැරදි පේටි පරතර අනුකූලව වගා කර තිබුණත් ක්‍රමයෙන් වල්පැල වර්ධනය වෙලා තියෙනවා. මේ වල්පැල ඊට වේගයෙන් වර්ධනය වුණොත් මේ බඩේරුව ගාවේ සාර්ථකත්වය සඳහා ඒක බලපානවා. ඒ වගේම තමයි අපි දන්නවා කාරණයක් මේ විශ්වයේ පැවැත්ම උදෙසා සියලු ශාකවල අවශ්‍යතාවය අපට වැදගත් වෙනවා. කිසිම ශාකයක් අපට නැසීමේ කිසිම අයිතියක් නැහැ ඇත්තටම. නමුත් අපේ ජීවයේ පැවැත්මට වර්තමාන සමාජ ක්‍රමයට හුරු වෙලා තියෙන ක්‍රමයට එක්ක මුදල් මත සමාජ ක්‍රමයේ පවතින නිසා ආර්ථික වශයෙන් විශාල වශයෙන් වගා කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී බඩේරුව ශාකය අපට විශේෂ වෙලා තියෙනවා. විශේෂයෙන් ආරක්ෂා කරගෙන ඒක නඩත්තු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපේ ආර්ථික මට්ටම පහළ යන නිසා. ඒ නිසා අපිට මේ ශාක විනාශ කරන්න සිද්ධ වෙලා තියෙනවා. හොඳට බලන්න මේ ශාක ඉරේලියත් එක්ක තමයි හැම වෙලාවෙම තරග කරන්නේ. ඉරේලියත් එක්ක තමයි සූර්ය ශක්තිය තමයි හැම වෙලාවෙම ශාකවල පැවැත්මට සහ ජීවයේ පැවැත්මට සත්වයාගේ පැවැත්මට උපකාරී වෙන්නේ. ඒ නිසා මේ ශාක හැම වෙලාවෙම උත්සාහ කරනවා හිරුවෙලිය ලබාගෙන තමන්ව ස්වයං පෝෂිත වෙන්න. ඒ කාරණාව සිද්ධ වෙන්නේ නම් බඩේරුව ශාකයේ අවශ්‍යතාවය සැපිරෙන්න නම් අනිකුත් වල් ශාකවලට ඒ ඉරේලිය අවශ්‍යතාවය ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සඳහා අපිට පුළුවන් නම් උදැල්ලක් හෝ වෙනත් ක්‍රමයකින් මේක සුද්ධ කරලා ඉවත් කරන්න. ඒක බොහොම වටින කාරණයක් වෙනවා. නමුත් මහ පොළොවට රසායනික ද්‍රව්‍ය එක් කිරීම සුදුසු නොවන නිසා එය සමාජයටත් මුළු මහත් සමාජයටත් ජීවයේ පැවැත්මටත් බොහෝ වැදගත් කාරණයක් වෙන. නමුත් අද පවතින ආර්ථික ක්‍රමයත් සමාජ රටාවත් එක්ක ඒ ක්‍රමයේ තරමක් අපහසු වෙලා තියෙනවා. ඒ නිසා වෙළඳ පොලේ පවතින විවිධ වෙළඳ නාම වලින් තියෙන රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා මෙම වල්නාශක භාවිත කරලා මෙම අනවශ්‍ය වල් මේ වෙලාවේ අනවශ්‍ය වල් ඉවත් කර ගැනීමට අපට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම කැමැති ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්න. කොහොමද මේ වල්නාශකේ පාවිච්චි කරන්නේ, මොනවද මේ වල්නාශකයේ පිළිබඳ අපි දැනගත යුතු තොරතුරු සහ ඒදී කොහොමද ශාකයක් ඇත්තටම ඒ වල්නාශක හේතුවර පස්සේ විනාශ වෙන්නේ කියන කාරණාව ඔබත් එක්ක බෙදා ගන්න. හොඳට බලන්න මෙන්න මේ ආකාරයට ස්ප්‍රේ යන්ත්‍රයක් තමයි මම පාවිච්චි කරන්නේ. මෙන්න මේ වෙළඳ නාමයේ සහිත වල්නාශකේ තමයි මම පාවිච්චි කරන්නේ මේ වල් මර්ධනය කර ගැනීම සඳහා. මේ වල්නාශකේ සඳහන් කරලා තියෙනවා කලාඳුරු, තුනැස්ස, මාරුක් වර්ග, වල් රබර් වර්ග ආදී විවිධ වල් මර්ධනය වෙන අතර වර්ධනය වන බව. ඊට අමතරව අනිකුත් වල් වර්ගද මින් මර්ධනය වෙනවා. ඊට අමතරව මේ සඳහන් කරලා තියෙනවා බෝතලේ හොඳින් සොලවලා පාවිච්චි කරන්න කියලා.
මේ තියෙන බෝතලේ හොඳින් සොලවලා පාවිච්චි කරන්න තියෙනවා. ඒ වගේම මේ බෝතලයක් මිලදී ගනිද්දී අනිවාර්යෙන් බලන්න ඔබ. ඒ අසුරුම් කළ දිනය, කල්නිකුත් වීමේ දිනය, ඒ ආදී කරුණු හොඳින් සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ වල්නාශකයේ යොදනකොට පොළවේ තෙතමනේ තිබීම අවශ්‍ය කාරණයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි මෙහි සඳහන් කරලා තියෙනවා ඔබට පේනවා ඇති මිශ්‍රණ අනුපාතයක්. මිලිලීටර් 50ක් ජලය ලීටර් 16ක් වෙන ටැංකියක තමයි දිය කරන්න කියලා තියෙන්නේ. නමුත් මේ කාරණය ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා මේ තීරණය වෙනවා ඔබේ වගාවේ තියෙන වල්වල් මර්ධනය වෙලා තියෙන මට්ටම. ඒ කියන්නේ ඔබට පේන ඇති මේ වගාවේ නම් ඉතාම ලපටි අවස්ථාවේ තමයි මේ වල් පවතින්නේ. ඒ නිසා මේ මිශ්‍රණ අනුපාතය බොහොම ප්‍රමාණවත් වෙනවා. නමුත් ඉතා විශාල වශයෙන් දෘඩව වැඩිලා නම් ඔබ වගා කරපු වගාවේ වල් පැල ඒ මිශ්‍රණ අනුපාතය වෙනස් කරලා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද නැත්තම් ඒ වල් ගොඩක් ශක්තිමත් වෙලා තියෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී මේ ප්‍රමාණය යෙදුවොත් සමහර විට මෙහි උපරිම කාර්යක්ෂමතාවය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා මේ වගාවේ මේ වල් පාලනයේ තරමක් කල් ගිහිල්ලා තියෙනවා. ඊට හේතු වුණේ අපිට වර්ෂාව තරමක් ප්‍රමාද වුණා. ඒ නිසා මේක නැත්තම් සඳහන් කරලා තියෙනවා අපිට පේනවා ඇති බීජ සිටුවා දින 10ත් 15ත් අතර තමයි මේ ශේෂ්ත්‍රයට මේක යෙදීම සිද්ධ කර යුතු වෙලා තියෙනවා. නමුත් අපිට ඒක තරමක් වරක් වුණා. ඒ වගේම මෙහි පළවෙනි පොහොරයි මුරේද තරමක් දුරට ප්‍රමාද වෙලා තියෙනවා. ඊට හේතුවක් තුනේ වර්ෂාව ප්‍රමාද වෙලා පැමිණීම. කෙසේ වෙතත් අපි ඉතා ඉක්මනින් මේ කාරණේ සිද්ධ කර ගන්නවා. ඒදී අපිට සාර්ථක අත්සන්නක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඊට අමතරව මම සඳහන් කරන්න කැමති මේ වල් නාශකයේ තුලින් කොහොමද වල් මැරෙන්නේ කියන එක සඳහන් කරන්න. එහිදී ඇත්තට මේ වල් නාශකයේදී සිද්ධ වෙන්නේ මේ බඩරෙඟු ශාකය හොඳින් අධ්‍යයනය කරලා ඒ ශාකයේ සෛලවලට ශාකයේ පැවැත්මට අවශ්‍ය පෝෂණ කොටස් ලබා දෙන අතරම බඩරෙඟු ශාකයේ පැවැත්මට හානි නොවන විදිහටත් අනිකුත් වල් ශාක තෝරලා විනාශ කරන්නත් තමයි මේ වල් නාශකය මේගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහිදී ඇත්තටම වෙන්නේ මෙන්න මේ ශාකවල පත්‍ර මත බිඳිති ආකාරයෙන් මීදුමක් විදිහට විසිරිලා පටලයක් ආකාරයෙන් බැඳුනහම ඇත්තටම සූර්ය ශක්තියත් එක්ක තියෙන ගනුදෙනුව සූර්ය ශක්තියත් එක්ක තියෙන සම්බන්ධතාවය තමයි ඒකෙන් නැති කරන්නේ. එතකොට සූර්ය ශක්තිය ශාකයකට ලැබුණ නැතුනහම අපි දන්නවා ශාකයේ පැවැත්ම ප්‍රබලවම රැඳිලා තියෙන්නේ සූර්ය ශක්තිය මත. ඒ නිසා සූර්ය ශක්තිය ශාකයට උරා නොගැනීම හේතු කොටගෙන ශාකයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, ප්‍රවාහ සංශ්ලේෂණ ක්‍රියාවලිය, ඒ වගේම ජලයේ උරා ගැනීම ක්‍රියාවලිය, පොහොර උරා ගැනීම ක්‍රියාවලිය සහ සමස්ත ශාකයේ පැවැත්ම අඩපණ කරලා දානවා. අන්න ඔය කාරණාව තමයි මේ වල්නාශකයේදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සූර්ය ශක්තිය ශාකයට ඍජුව සම්බන්ධ වීම වළක්වමින් ශාකයේ පැවැත්ම අඩපණ කරලා තමයි මේ ශාකය විනාශ කරන්නේ මේ වල්නාශකයේ තුලින්. අන්න ඔය තොරතුරු තමයි ඔබත් එක්ක බෙදා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. රැඳිලා ඉන්න. ඔබටත් මෙවැනි තත්ත්වයක් ඔබේ වගාවට අත්විලා තියෙනවා නම් අත්හදා බලන්න. සාර්ථක විදිහට බඩේන ගෝගාව දියුණු කරගන්න. මේ ක්‍රමය අත්හදා බලන්න. අපි මේ ක්‍රමය අත්හදා බැලුවා. සාර්ථකයි. ඒ නිසා ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ රැගෙන මේ බලාපොරොත්තුෙන් අදට සමගන්නවා. සියලු දෙනාට සුබ දවසක්.